4 වෙනි කොටස. මේ මොකද්ද දෙයියනේ මේ වෙන්නේ? නපුර මොනවද මෙහෙ කරන්නේ? අභිලාෂ් දිසානායක. එතකොට මේ නපුරගේ නම අභිලාෂ්. ඒත් මෙයා කොහොමද මගේ අප්පච්චිව අඳුරන්නේ? එක්කො මම මේ හීනයක් වද දකින්නේ. මම කාටවත් නොපෙනෙනසේ මගේ අත මමම ගොනිත ගත්තේ. මම මේ දකින්නේ හීනයක් කියලා හිතුණු නිසායි. ආව් මට රිදුනානේ. ඒ කියන්නේ මේක හීනයක් නෙවෙයි. මොකද සුදු නෝනා බය වෙලා වගේ. ඔහුගේ හඬින් මම දිගැස්සුනේ. මම වටපිට බැලුවේ අප්පච්චි කෝ කියලා. අප්පච්චි නෑනේ. අපිට ටිකක් ඈතින් අප්පච්චි අයියත් එක්ක කතාවක. මම ආයෙත් හොරෙන් ඔලුව උස්සලා ඔහු දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ නපුරු පාටක්. ඇස් දෙකත් හීනි කරගෙන මගේ මූණට එබිලා ඉන්නවා. සුදු මැණිකේ ඔයා මොකද මෙතන කරන්නේ? ඔන්න ඉතින් ඉතුරු අඩුව ලොකු මස්සිනත් එතනට කරන් පාත් වුණානේ. මිහිසරට මාව ඒ තරම් ඉක්මනට අමතක වුණාද? මම අභිලාෂ් දිසානායක ද විජේසිංහ රොයල් හෙරිටේජ් එකේ CEO. ඔහු කියද්දි මම දිගැස්සුනි. ඒක වෙන්නේ කොහොමද? ද විජේසිංහ රොයල් හෙරිටේජ් එක මගේ අප්පච්චිගේ. එයයි අයියයි ලොකු මස්සිනයි තමයි හොටෙල් එක කරන් ගියේ. ඒ දැන් මේ නපුරා කියන කතාව. එතකොට මේ හොටෙල් එක නපුරාගේද? ඒත් එහෙම වෙන්න බෑනේ. හරි මිස්ටර් අභිලාෂ් අපි පස්සේ කතා කරමු. සුදු මැණිකේ යමුකෝ. හැමෝම අහනවා කොහොම බඳින්න ඉන්න කෙනා කියලා. ලොකු මස්සිනා මගේ අතක් අල්ලා ගද්දී මම බැලුවේ නපුරාගේ මූණ රතු වෙලා ඇස් වලින් ගින්දර පනිනවා. මගේ අතේ පැටලිලා තියෙන ලොකු මස්සිනාගේ අත ළඟයි ඔහුගේ ඇස් තිබුණේ. පුදුම නපුරුකමක් ඒ මූණේ. ලොකු මස්සිනා මගේ අත තදින් අල්ලගෙන ඉස්සර වෙද්දී මාව නිකම්ම ඇදලා ගියා. සුදු මැණිකේ ඔයාට මොනවද අර මිනිහා කිව්වේ? මොකුත් නෑ අයියේ. ආයේ මිනිහා එක කතාවට යන්න එපා. ඒ මිනිහා මහා කපටියෙක්. මාමගේ මෝඩකම් නිසා ඒ මිනිහට අපේ හොටෙල් එකෙන් 55%ක්ම අයිති වුණා. මට නම් ওই මිනිහව පේන්න බෑ. ලොකු මස්සිනා කිව්වේ කේන්තියෙන්. ඒ කිව්වේ මට තේරුන්නේ නෑ. මාමා ඉතින් හොටෙල් එකේ ප්‍රශ්න ගෙදර ගේන මිනිහෙක් නෙවෙයිනේ සුදු මැණිකේ. දැන් අවුරුද්දක ඉඳන් අපි කොච්චර මහන්සි වුණත් එන්නම ලොස් වුණා. මාමා ගත්ත ණයත් හිර වුණා. ඒ වෙලාවේ තමයි ඔය අභිලාෂ් දිසානායක කියන මිනිහා කොහෙන්ද මන්ද පාත් වුනේ. මිනිහා කෝටි ගාණක් බිස්නස් එකට දැම්මා. හොටෙල් එකේ 55%ක්ම මිනිහට අයිති වුණා. මිනිහා නිකම්ම CEO වුණා. දැන් මිනිහා හදන්නේ අපිව මිනිහාගේ අල්ලේ නටවන්න. මට නම් ওই මිනිහා ගැන සැකයි. ඔහුගේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා. නැත්තම් බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන බිස්නස් එකට ඔච්චර ගාණක් යට කරයිද? ලොකු මස්සිනා කියන වචනයක් ගානේ තිබුණේ අභිලාෂ් ගැන තරහක්. ඒකේ ඇස්වලම ලියවිලා තිබුණා. නපුරා මේ හැමදේම කරන්නේ මං වෙනුවෙන්ද කියලාත් මට හිතුණේ. එක විටම ලොකු මස්සිනාගේ දෑතක් මගේ ඉන වටේ ගියා. හෙලෝ මිස්ටර් පෙරේරා. මේ තමයි මගේ ෆියුචර් වයිෆ්. ඔහුගේ යාළුවන්ට මාව එහෙම අඳුන්වලා දෙද්දී මට ඕනේ වුණේ එතනින් පැනලා දුවන්න. මත්පැන් වීදුරුවක් අතේ තියාන මං දිහාට ඇස් හීනි කරන් ඉන්න නපුරව දකිද්දී මගේ බය තවත් වැඩි වුණේ. සුදු මැණිකේ චුට්ටක් hina වෙලා ඉන්න මිනිස්සු හිතයි මං ආව වැඩි කරන්නේ වගේ අකමැත්තෙන් කියලා. ඔහොම මූණ එල්ලන් ඉන්න එපා. කෝ hina වෙන්න වෙනදට වඩා රළු නැතත් ඒ හඬේ තිබුණේ සුපුරුදු අනකිරීමම තමයි. අනේ අයියේ මං ඔයාට කිව්වනේ. මට කියන්නට හැකි වුණේ එපමණයි. ඔහුගේ දබර ගිහිල්ලා මගේ දෙතොල් මත තද විය. ඔයා මගේ එච්චරයි. ඔහු කිව්වේ මගේ මූණටම එබිලා. ලොකු මස්සිනාගේ දෑත් මගේ දෑත්වල පැටලෙද්දී මං පිම්බලා ගත්තා. ලොක්කා පොඩ්ඩක් මෙහෙට එන්න. අප්පච්චි කතා කරපු නිසා ඔහු මාව අතෑරලා එදෙසට ගියා. මම සැනසුම් සුසුම් හැල්ලා කාමරේට යන්න හැදුවේ. මම හැරෙද්දිම මගේ පිටිපස්සේ නපුරා. ඔහුගේ ඇස් කේන්තියෙන් දිලිසෙනවා. ඌත් එක්ක ලව් කරලා ඉවරද? ඔහු ඇහුවා නෙවෙයි දත් මිටි කමින් ගිගිරුවා. මං තමුසෙට එදත් කිව්වා මිහිසරගෙන් ඈත් වෙලා ඉන්න කියලා. තමුසෙට ලව්ද? ඒකද දෙන්නම් මෙරුන් පාටින් ඩ්‍රෙස් කරේ. මට අයිති දේවල් වලට පෙරේතයෝ බැල්ම දානවට මම කැමති නෑ. නපුරා කේන්තියේ මුමුණමින් බීම වීදුරක් අතට අරන් ඒක මගේ ගවුමට හැලුවා. යනවා ගිහින් වෙන ඇඳුමක් ඇඳන් එනවා. සුදු නෝනා මම යක්කෙක් තමුසෙට වෙන
එකෙක් ළං වෙද්දී ඒ යකාට ඒක දරා ගන්න බෑ. ඔහුගේ කේන්තිය නම් දැන් නිවී ගොස්. සුදු මැණිකේ මොකද මෙතන වෙන්නේ? එක විටම මගේ ඉණවටේ ලොකු මස්සිනාගේ දෑත් යද්දි මං තිගැස්සුනේ. මොකද සුදු මැණිකේ මේ ඇස්වල කඳුළු. මගේ බීම එක එයාගේ ගවුමට හැලුණා. ඒක මිස්ටේක් එකක්. මං සොරි කිව්වා. ඒත් සුදු නෝනා අඬනවනේ. නපුරා කිසිම බයක් නැතුව එහෙම කියද්දී ලොකු මස්සිනාගේ අත මගේ ඉනේ තද වුණේ ඔහුට කේන්ති ගිය නිසායි. සුදු මැණිකේ ගිහින් වෙන ඇඳුමක් මාරු කරගන්නොත් ලොකු මස්සිනා කිව්ව නෙවෙයි ගිහිරුවා. පාටියකට ඇවිත් හිටපු හැමෝගේම ඇස් මගේ පැත්තට වැටෙද්දී මම ඉක්මනට මෙතනින් මගේ කාමරයට දිව්වා. එයා ලොකු මස්සිනා ඉස්සරහත් මට සුදු නෝනා කිව්වා. දෙයනේ මේ නපුරු දෙන්නම මැද්දේ තැලෙන්නේ මේ අහිංසක මම්මනේ. නපුරා නම් මගේ ඇඟට බීම එක හැලුවේ හිතලමයි. එයා හිතන්නේ මං මස්සිනාට මැච් වෙන්න ඇඳලා කියලා. මම ඉක්මනට වෙන ඇඳුමක් දාගෙන මගේ කාමරයෙන් එළියට ආවා. මෙන්න නපුරා මගේ කාමරේ දොර ළඟ. ඔයා? ඔහු මගේ තල්මතින් දොබරකිල්ල තියා ඉස්සරහට එද්දී මම අඩියෙන් අඩිය පස්සට තිබ්බා. මම ආයෙත් මගේ කාමරේ ඇතුලේ. නපුරත් මගේ කාමරේ. එයා කාමරේ දොර ඇතුලෙන් ලොක් කරලා දොරට හේතු වුණා. මම නම් හිටියේ හොඳටම බය වෙලා. මං තමුසෙට දෙන අන්තිම වෝනින් එක. ආයෙ මිහිසරගේ අත තමුසෙගෙන්ගේ කොහේ හරි ගෑවුනොත් මං උගේ අත කපලා දානවා. ඔහු කිව්වේ මං දෙසට තියුණු බැල්මක් හෙළලා. ඔයා කවුද? මේ මගේ පස්සෙන් එන්නේ. මම අමාරුවෙන් ඒ වචන ටික ගොත ගැසුවා. තමුසෙ දන්නේම නැද්ද මං තමුසෙ පස්සෙන් එන්නේ ඇයි කියලා? ඔහු අහද්දි මම නෑ කියන ඔළුව දෙපැත්තට හෙල්ලුවා. මෙන්න අඩියට දෙකට නපුරා මගේ ළඟ මගේ නිකටෙන් අල්ලලා ඔහු මගේ මූණට එබුණා. සුදු නෝනා මං තමුසෙට ආදරේ. ඔහුගේ වචන වලින් මගේ ඇඟේ හිරිකඩුත් පිපුණා. මම ඇස් දෙක ලොකු කරගෙන නපුරු මූණ දිහා බලන් ඉද්දී ඒ නපුරුකම නැති වෙලා හරි ආදරණීය ඇස් දෙකක් මතුවුණා. ටික ටික ඔහුගේ උණුසුම් හුස්ම පොදවල් මගේ මූණේ වදින තරමටම ඔහු ළං වුණා. එක විටම ඔහු මගේ දෙතොල් මතින් ඔහුගේ දෙතොල් තද කරා. මට නොදැනීම මගේ දෑස් පියුණු ඉන්පසු මට දැනුනේ උණුසුම් පපුවකට මා වැදිලා ගියා වගේ හැඟීමක්. ඔයා මගේ මන්දි. මීට අවුරුදු 3කට කලින් මම ඔයාව මුලින්ම දැක්කා. සුදුගාව ඇඳගෙන ඉස්කෝලේ යන පුංචි කෙල්ලෙක්. මගේ කායකට හැප්පෙන්න ගියපු චූටි පූස්පැටියෙක්ව පාරට පැනලා බේරගෙන මටත් බැන බැන පූස්පැටියව පපුවට තුල්ල කරගෙන දුවන් ගියපු පුංචි සුරංගනාවෙව දැකපු දවසේම මගේ හිත ගියා. එයා මම මගේ හිතේම අයිතිය ලියාගත්තා. ඒත් එදා මං එයාපෝට් යන ගමන් හිටියේ බිස්නස් වැඩකට රට යන්න. මං හිතුවා ආයෙ ලංකාවට ආපු ගමන්ම ඔයාව හොයාගන්න. මං ඔයාව හැම තැනම හෙව්වා. ඒත් මට ආයෙ ඔයාව දකින්න හම්බුන්නේ නෑ. ඒත් එදා ඉස්කෝලේ නිවාඩු දීපු දවසක්. කෙල්ලෝ ටිකක් සුදු ගාවුම් වල නිලු නාගෙන මහ හයියෙන් hina වෙවි අයිස්ක්‍රීම් කකා පාරේ එනවා. ඒ කෙල්ලෝ මැද්දේ මගේ සුදු නෝනාත් හිටියා. එදා ඉඳන් මං ඔයාගේ පස්සෙන් ආවා. මං ඔයාට ආදරේ මන්දි. අද කීයක ඉඳන් නෙවෙයි. අවුරුදු 3ක ඉඳන් මං ඉතින් ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා. නපුරා මගේ කණ්ඩ කරේ එහෙම කියද්දි මම ඔහු දිහා බැලුවේ පුදුමයෙන්. අවුරුදු 3ක් තිස්සේ කෙනෙක් මට ආදරේ කළා. ඒත් මං දන්නේවත් නෑ. ඔහුගේ උණුහුමෙන් ඈත් වෙන්නත් මට දැනෙන ලෝභකමක්. සුදු මැණිකේ ලොකු මස්සිනා දොරට ගහද්දි මම හොඳටම බය වුණා. ඔවුනාගේ මස්සිනා ඇවිත් මිනිහා ළඟදිම මගෙන් හොඳටම කනවා. නපුරා කිව්වේ දත් මිටි කමින්. සුදු මැණිකේ ඔයා මොකද කරන්නේ ළමයෝ පහලට එන්නේ නැද්ද? මං තාම අඳිනවා අයියේ. මං එන්නම්. ඔයා යන්න. මං ඒ වචන ටික කිව්වේ ගොත ගසමින්. ලොකු මස්සිනා දැනගත්තොත් අභිලාෂ් මගේ කාමරේ කියලා දෙවැනි ලෝක යුද්ධේ පටන් ගත්තා වගේ තියේ. ඉක්මනට එන්න. මාම ඔයාව හොයනවා. ඔහු යන හැඩ ඇහෙද්දි මම සැනසුම් සුසුම් හැලුවා. මෙන්න නපුරගේ අත් මගේ ඉණවටේ පැටලිලා. මං දැන් යන්න ඕනි. දුරින් ඉඳන් බලන් හිටියේ මට ඉවසීම සීමාවක් නැති නිසායි. ඒත් දැන් අල්ලගත්තට පස්සේ මං කොහොමද යන්න දෙන්නේ? ඔහු මගේ කම්පෙත් අස්සමින් අපමින් එහෙම කොඳුරද්දී මම ඔහුව තල්ලු කරමින් දොරත් අරන් පහලට දුවන් ගියේ. හිතට දැනෙන කොළ බව නිසායි. ඔන්න ඉතින් අදත් පුංචි වැඩ වගයක් නිසා බිසි වුණා. ඒ නිසා පොඩි කොටසක් තමයි අරන් එන්න පුළුවන් වුණේ. ඔන්න හෙට නම් ටිකක් දිග කොටසක් අරන් එන්නම් හොඳේ. එහෙනම් කතාව ලස්සනයිද? කතාව ගැන ඔයාලට හිතෙන අදහස් කමෙන්ට් කරන් යන්න. කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.
කතාව කියවන ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.